Hi guys, ඔන්න අපි අද මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ සූරපප්පා දෙවෙනි එපිසෝඩ් එක. ඉතින් පළවෙනි එපිසෝඩ් එක බලන්න බැරි වුණ කෙනෙක් ඉන්නවා නම් දැන්ම මගේ channel එකට ගිහින් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකත් බලලා එන්න. හරි එහෙනම් වැඩි කතා නැතුව වීඩියෝ එකට යන්න කලින් තාමත් ඔයාට මගේ channel එක subscribe කරන්න බැරි වුණා නම් දැන්ම පහළ තියෙන subscribe කියන බටන් එක click කරලා channel එක subscribe කරලා වීඩියෝට like එකක් දාන්න කියලා මතක් කරන ගම යමු අපි දෙවෙනි එපිසෝඩ් එක බලන්න. මං ඔයාලගේ තඩිගුඩි boss. Помни имена, лица номера. Я помню только пин-код за мастер-класс. Походка от бедра, это я иду в магаз. Хочу консультант меня узнать по глазам. මේ කතාව පටන් ගන්නේ රෝමෙන් දැන් සීසර් මුළු ගෝල් දේශයේම අල්ලගත්ත නිසා මෙයාලා එකතු වෙලා සීසර්ට එක තෑග්ගක් දෙන්නයි හදන්නේ. එතකොට මේ ඉන්න ගෑනු ළමයා තමයි මෙටඩේටා, මෙයාගේ මාමා තමයි සීසර්ගේ හමුදාවට අණ දෙන සෙම්පෙති. දැන් මෙයාලා සීසර් වෙනුවෙන් හදපු තෑග්ග සීසර් ළඟට අරන් එනවා. බලනකොට මෙයාලා සීසර් වෙනුවෙන් හදලා තියෙන්නේ එක සිතුවම. ඊට පස්සේ මේ සිතුවම ගැන පැහැදිලි කරන්න පටන් ගන්නවා. ඔබතුමා ගෝල් දේශය සම්පූර්ණයෙන්ම අල්ලගත්ත නිසායි අපි මේ වගේ සිතුවමක් ඇන්දේ කියලා. හැබැයි ඒ වෙලාවේ එතන ඉඳන් හිටපු සීසර්ගේ අම්මා නෑ සීසර් තාමත් ගෝල් දේශය සම්පූර්ණයෙන්ම අල්ලගත්තේ නෑ. එයාට තව යටත් කරගන්න එක ගමක් විතරක් තියෙනවා කියලා කියනකොට සීසර්ට හොඳටම කිහින්දි ගිහින් හයියෙන් කෑ ගහන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ මෙටඩේටා ඉස්සරහට ඇවිත් සීසර් මල්ලං එක සැලසුමක් තියෙනවා. ඒ තමයි නායකයන්ගේ ලොකු සටන. ඉතින් මේ සටනෙන් සිද්ධ වෙන්නේ ගෝල් නායකයෙකුට තවත් ගමක පාලනය ලබා ගන්න ඕන වුණාම එයා ඒ ගමේ නායකයාට ද්වන්ද සටනකට අභියෝග කරනවා. ඊට පස්සේ දෙන්න සටන් කරලා ඒ සටනෙන් දිනන කෙනා තමයි ගම් දෙකේම නායකයා වෙන්නේ. දැන් සීසර්ට පක්ෂපාතී රෝමානු නායකයා පප්පා ගමේ නායකයා එක්ක සටන් කරලා දින්නොත් සීසර්ට පුළුවන් ලේසියෙන්ම පප්පා ගම යටත් කරගන්න. දැන් මේ සැලසුම ගැන ඇහුවා විතරයි ෂා මේක නම් නියම සැලසුමක් කියලා සීසර් එකපයින්ම මේ සැලසුමට කැමති වෙනවා. ඊට පස්සේ මෙයා මෙටඩේටරයි සෙම්පෙතිටයි ඔයාලා දෙන්න තමයි ඉක්මනින්ම මේ සැලසුම ක්‍රියාත්මක කරන්න ඕන කියලා මෙයාලව දැම්ම ගෝල් දේශයට පිටත් කරනවා. එතකොට තවත් පැත්තෙන් පප්පා ගමේ ඉන්න අපේ පප්පලා ටික රෝමන් කාරයන්ට එලව පහර දුන්න නිසා මේ කට්ටිය ගොඩක් සතුටෙනුයි ඉන්නේ. දැන් ලොකු පප්පා එක කතාවක් කරනවා රෝමන් කාරයන්ට පහර දෙන්න අපිට අරිෂ්ටය හදලා දෙන වෙද පප්පා දිගු කාලයක් ජීවත් වෙන්න ඕන. ඒ වගේම තමයි අපිව බලාගන්න අපේ දෙවියෝ ටොටටිස්ටත් පුද සත්කාර කරන්න ඕන කියලා ගමේ ඉන්න හැමෝම මෙයාලගේ දිවියෝ වෙච්ච ටොටටිස්ට එක දේවල් අරන් ඇවිත් එතකොට ජිම් පප්පා ලොකු ගලකුයි තෑගි කරන්න අරන් ඇවිත් තියෙන්නේ. දැන් මේ තෑගි කරන්න අරන් ආව ගල දැක්කට පස්සේ හැමෝම ජිම් පප්පාට එක කතාවක් කරන්න කියනවා. ඉතින් ඔයාලා දන්නවනේ ජිම් පප්පා කියන්නේ කට්ටිය ඉස්සරහ කතා කරන්න ගොඩක් බය කෙනෙක්. දැන් මෙයා වීරයා වගේ කතාව කරන්න හිටගත්තට වටේ ඉන්න අයගේ මූණු දැක්කට පස්සේ මෙයා හොඳටම රතු වෙලා ඔළුව කැරකෙන්න පටන් ගන්නවා. ඔන්න ඒ වෙලාවේ තමයි ජිම් පප්පා ගමේ අයට කියන්න ආව කතාව සූරපප්පා කියලා ජිම් පප්පාව සේව් කරගන්නේ. දැන් තවත් පැත්තෙන් අර ජෙනරාල් අපේ පප්පලාගෙන් හොඳටම ගුටි ගහලා ඔළුවත් විකාර වෙලා එක එක හීන දකින්න පටන්ගෙන ඔන්න ඒ වෙලාවේ අර සෙම්පති ලොකු හමුදාවකුත් අරගෙන මෙයාලා ඉන්න තැනට ඇවිත් දැන් මේ හමුදාව දැක්ක විතරයි හරි එහෙනම් දැන් ඔයාලා ගුටි ගන්න පටන් ගන්න අපි මෙතනින් යන්නම් කියලා ජෙනරාල් මෙතනින් යන්න හදනකොට සෙම්පති මෙයාව නවත්තගෙන අපි ළඟ එක ලොකු සැලසුමක් තියෙනවා. හැබැයි ඒ සැලසුම ක්‍රියාත්මක කරන්න ඔයාගෙනුයි ඔයාගේ කණ්ඩායමනුයි උදව් ඕන කියලා මෙයාව නවත්ත ගන්නවා. ඊට පස්සේ ඉතින් මෙයාලා පප්පගම පේන තැනක් හොයාගෙන මෙයාලගේ සැලසුම ක්‍රියාත්මක කරන්න පටන්ගෙන දැන් මෙටඩේටා නායකයන්ගේ සටන ගැන ජෙනරාල්ට කියනකොට ජෙනරාල් නම් කියන්නේ ඔය සටනෙන් කොහොමවත් අපිට නම් දිනන්න බෑ මොකද පප්පලා ළඟ අරිෂ්ටේ තියෙනවා කියලා. දැන් මේ ගැන ටිකක් වෙලා කල්පනා කරපු මෙටඩේටා හරියන අපි තරඟය ඉවර වෙනකම් වෙද පප්පව අල්ලගමු කියලා මෙයා මෙතනින් යනකොට සෙම්පෙති ජෙනරාල්ට අණ කරනවා වෙද පප්පව අල්ලගෙන හුරතල් කරන්න ඕන නෑ. එයාගේ කතාව සම්පූර්ණයෙන්ම ඉවරයක් කරලා දාන්න ඕන කියලා. දැන් මේ කතාව ආයෙත් හැරෙන්නේ පප්පා ගමට. බලනකොට ජිම් පප්පයි සූර පප්පයි දෙන්න මාළු වගේක් අරන් යන්න ඇවේ. හැබැයි ජිම් පප්පා ඌරුමස් පෙරේතෙන් නිසා ඌරුමස් කෑල්ලක් ගන්න නැද්ද කියලා ආහා ඉන්නකොට වෙද පප්පා මැජික් අරිෂ්ටේට ඕන කරන දේවල් හොයාගන්න කැලේට යන්න පටන්ගෙන ඒ වෙලාවේ සූර පප්පත් ඉන්න පප්පේ මාත්‍යාත් එක්ක යන්න එන්නම් කියලා කියනකොට වෙද පප්පා
පප්පා නෑ මට ටිකක් තනියම ඉන්න ඕන කියලා මෙයා විතරක් තනියම කැලේට යනවා. දැන් ඊළඟ සීන් එකෙන් අපිට පෙන්වන්නේ පප්පා ගම ළඟ තියෙන ලස්සන කැලයක්. බලනකොට රෝමන් කාරයෝ වෙස්වලාගෙන වෙද පප්පව අල්ලගන්න කැලේ හැංගිලා ඉන්නේ. එතකොට තවත් පැත්තෙන් සූර පප්පා වෙද පප්පා විතරක් තනියම කැලේට ගිය එක මගේ හිතට හරි නෑ වගේ. ඒ නිසා අපි දෙන්න වෙද පප්පව හොයාගෙන යමු කියලා මේ දෙන්නත් කැලේට යනවා. එතකොට ජිම් පප්පා පොඩි එකෙක් හරි ඇවිත් මේ ගල හිල් කරොත් කියලා මෙයා කොට හිටපු ගලත් අරගෙන කැලේට යන්නේ. දැන් මේ යන අතරතුරේ ජිම් පප්පා සූර පප්පට කියන්නේ අපේ ගමේ මාළු විකුණන කඩයක් විතරයි තියෙන්නේ. ඒ නිසා අපි ඌරුමස් විකුණන කඩයකුත් දාමු කියලා ඔන්න ඒ වෙලාවේ කැලේ හැංගිලා හිටපු අර රෝමන් කාරයෝ ටික වෙද පප්පව පැනපු ගමන් අල්ල ගන්නවා. දැන් මේ සද්දේ මේ දෙන්නටත් ඇහිලා මේ දෙන්න දැනගන්නවා වෙද පප්පව පැහැර ගන්නයි හදන්නේ කියලා. ඒ නිසා සූර පප්පා ඉක්මනින්ම අරිෂ්ට බීලා වෙද පප්පව බේර ගන්න හදනකොට මෙයා ළඟ තිබ්බ අරිෂ්ට බෝතලේ බිමට වැටිලා අරිෂ්ටය ඔක්කොම බිමට හැලෙනවා. ඒ නිසා ජිම් පප්පා ඉන්න මං ඒ රෝමන් කාරයන්ට හොඳ පාඩමක් උගන්වන්නම් කියලා මෙයා ළඟ තිබ්බ අර ලොකු ගල ඒ පැත්තට විසික් කරනකොට ඒ ගල කෙලින්ම ගිහින් වැටෙන්නේ වෙද පප්පගේ ඇඟ උඩට. ඒ නිසා සූර පප්පා ජිම් පප්පට බනින්න පටන් ගන්නවා ඔයාට මෙලෝ දෙයක් හරියට කරගන්න බෑ කියලා. ඒ වෙලාවේ ජිම් පප්පටත් හොඳටම කේන්ති ගිහින් අරිෂ්ට ටිකවත් බිමට හැලෙන්න නොදී අල්ලගන්න බැරි ඔයාට තමයි මුකුත්ම කරගන්න බැරි කියලා මේ දෙන්නම බැනගන්න පටන් ගන්නවා. දැන් බැනගෙන අන්තිමේටම වචන නැති වුණාට පස්සේ තමයි මේ දෙන්නට මතක් වෙන්නේ වෙද පප්පගේ ඇඟ උඩින් ලොකු ගල අයින් කරන්න ඕන නේද කියලා. බලනකොට වෙද පප්පට සිහිය නැති වෙලා ගිහින් දැන් තවත් පැත්තෙන් ජෙනරාල් කට්ටියට ගිහින් කියන්නේ අපි පහර දීපු එකෙන් අනිවාර්යයෙන්ම වෙද පප්පා මැරෙන්නේ නැති කියලා. ඒ වෙලාවේ මෙටඩේටා මං ඔයාලට කිව්වේ එයාව අල්ලගන්න විතරයි කියලා මේ කට්ටියට බනිනකොට මෙතනට ආව සෙම්පති නෑ මමයි අනගරේ වෙද පප්පා කතාව ඉවරයක් කරන්න කියලා. එතකොට දැන් අපිට හොයාගන්න ඉතුරු වෙලා තියෙන්නේ ගෝල් රෝමානු ශූරයෙක්ව විතරයි කියලා කියනකොට ජෙනරාල් මං ඒ වගේ කෙනෙක්ව දන්නවා කියලා මෙයාලා හැමෝම එයාව හොයාගෙන යනවා. බලනකොට ඒ වෙන කවුරුන් නෙවෙයි පොඩි කාලේ ජිම් පප්පටයි සූර පප්පටයි කරදර කරපෝ අර සෙරමික්ස්. දැන් මෙයා තමයි මෙයාගේ ගමේ නායකයා. ඒ විතරක් නෙවෙයි මෙයා ගෝල් සම්ප්‍රදාය සම්පූර්ණයෙන්ම අහිං කරලා රෝමානුවෙක් වගේ ජීවත් වෙන්න හදන්නේ. දැන් සෙම්පති මෙටඩේටයි මෙයාව හොයාගෙන ඇවිත් මෙයාට කියනවා ඔයා මහසටනට සහභාගී වෙලා එක නායකයෙක් එක්ක සටන් කරන්න ඕන කියලා. දැන් මේ කතාව ඇහුවා විතරයි සටන් කරන එක මට මහලුකු දෙයක් නෙවෙයි මං ඕන කෙනෙක් එක්ක සටන් කරනවා කියලා මෙයා මේ දෙන්නට පේන්න වැඩ කැලි ටිකක් දානවා. ඒ වෙලාවේ ඔයාට සටන් කරන්න තියෙන්නේ පප්පා ගමේ ලොකු පප්පා එක්ක කියලා කියනකොට සෙරමික්ස් පන බයේ කෑ ගහන කුකුලෙක් වගේ හැසිරෙන්නේ. මොකද එයාලට සටන් කරන්න ගියොත් මට අම්බානෙකට ගුටි ගන්න වෙනවා කියලා. ඒ වෙලාවේ සෙම්පති නෑ ඔයා බය වෙන්න එපා දැන් එයාලා ළඟ මැජික් අරිෂ්ටේ නෑ. ඒ නිසා දැන් ඔයාට මේ සටන ලේසියෙන්ම දිනන්න පුළුවන්. ඔයා මේ සටනෙන් දින්නොත් මං ඔයාව මේ ගෝල් දේශය පාලනය කරන ජෙනරාල් කෙනෙක් කරන්නම් කියලා මෙයාට පොරොන්දු වෙනවා. දැන් ඊළඟට ආයෙත් මේ කතාව හැරෙන්නේ පප්පා ගමට. බලනකොට ජිම් පප්පයි සූර පප්පයි දෙන්න එකතු වෙලා වෙද පප්පව ගමට එක්කන් ඇවිත් දැන් මේ දේ දැක්ක විතරයි ගමේ ඉන්න හැමෝම හොඳටම බය වෙලා වෙද පප්පව වට කරගෙන මෙයාට සාත්තු කරන්න පටන් ගන්නවා. මොකද වෙද පප්පා නැති වුණොත් අරිෂ්ටේට් නෑ. එහෙම වුණොත් මෙයාලට ගෝල්කාරයන්ගෙන් හොඳටම ගුටි කන්නයි වෙන්නේ. හැබැයි ටික වෙලාවක් යනකොට ඔන්න වෙද පප්පට ටිකෙන් ටික සිහිහෙන්න පටන් ගෙන ඒ නිසා මෙයාලා හැමෝටම ගොඩාක් සතුටුයි ඇති අන්තම් කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි වෙද පප්පා සූර පප්පගේ නහයට ඇන කොහොමද ඔයාට මෙච්චර ලොකු නහයක් ආවේ කියලා හැමෝටම වීලු කරන්න පටන් ගන්නවා. බලනකොට අර ලොකු ගල වැටුණ නිසා වෙද පප්පට හැම දෙයක්ම අමතක වෙලා ගිහින් ඔන්න ඒත් එක්කම මේ එපිසෝඩ් එකත් ඉවර වෙනවා. ඉතින් ඊළඟ එපිසෝඩ් එක ඉක්මනින්ම අරන් එනකම් දැන්ම channel එක subscribe කරලා වීඩියෝට like එකක් දාන්න කියලා මතක් කරන ගම මම ඔයාලගෙන් සමු ගන්නවා. හැමෝටම good bye.